ඉතින් කොහොමද ඔයාලට හැමෝටම ලැබුවා වූ නව වසර සුබම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දෙදස් 25 අවුරුද්දේ අපිට ලැබුණු නොලැබුණු හැම දෙයකටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ලැබුණු දේවල් සතුටින් බාරගන්නවා වගේම නොලැබුණු දේවල් වලට දුක් නොවි හොඳම දේවල් හොඳම කාලයට ලැබෙනවා කියලා අපි හිතේ තියාගෙන මේ අවුරුද්ද සතුටින් ආරම්භ කරමු. කෙනෙක්ගේ ජීවිතය වෙනස් වෙන්න තප්පරයක්වත් යන්නේ නැහැ. ඉතින් පසුතැවෙන්න එපා. මොකද ඔයාට මට මේ මොහොතේ නොලැබුණු දේවල් ඊළඟ තප්පරේ හොඳම විදිහට ලැබෙන්න පුළුවන්. කවදාවත් හීන බලාපොරොත්තු නැති කරගන්න එපා. හීන ඇතුලේ ජීවත් වෙන්න. හීන වෙනුවෙන් කැප වෙන්න. අපි හිතන දවසට ඒ හීන හැබැයි නොවුනත් අපිට ලැබෙන්න ඕන කාලෙදි ඒව අනිවාර්යෙන්ම ලැබෙනවා. ඔයා ලස්සන ගෙයක් හදන්න හිතන් ඉන්නවා නම්, ඔයා ලස්සන වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් ඒ දේවල් ඔයාට කරන්න බැරි වෙයිද කියලා හිතන්න එපා. අනිවාර්යෙන්ම ඔයා ඒ වෙනුවෙන් කැප වෙන්න. ඒ හීන පස්සේ දුවන්න. ඔයාට ඒ දේවල් කරන්න පුළුවන් කියලා හිතන්න. ඉතින් අපිට හැමදේම එකපාරට ලැබෙන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ටික ටික ඊට අවශ්‍ය දේවල් එකතු කරගන්න ඕනේ. ඔව්. ඔයාට පුළුවන්. මට පුළුවන්. අපි එහෙම හිතලා මේ අවුරුද්ද ආරම්භ කරමු. මුලින් ටිකක් අමාරු වුණත් ඔයාට කවදා හරි ඒ දේ හැබෑ කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම හීන පස්සේ දුවන්න, ඒවට ආදරේ කරන්න. නැති වුණ දේවල් අමතක කරලා අද දවස සතුටෙන් ගෙවන්න. අලුත් බලාපොරොත්තු ඇති කරගන්න. මේ අවුරුද්ද ඔයා දිනන අවුරුද්දක් වෙන්න පුළුවන්. ඉතින් ඍණාත්මක සිතුවිලි නැති කරගෙන මට පුළුවන් කියන සිතුවිල්ල හිතේ තියාගෙන අපි මේ අවුරුද්ද ගොඩාක් සතුටින් ආරම්භ කරමු. මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාට මට සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ කියලා මං ආයෙත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. දිල්ෂානි රාජපක්ෂ මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.